ඩොලරයක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය මේ දිනවල වේගයෙන් වැඩි වීම නැත්නම් රුපියල් අප්‍රමාණය වීම කියන කාරණේ මාර විදියට කතා බහට ලක් වෙලා තියෙනවා. මේක කොහෙන් නවතීද? රුපියල් සමහර කියන මේක 350 සීමාවේයි 400 සීමාවේයි. ඒ සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග මුදල් අමාත්‍යාංශ විසින් අරගෙන තියෙනවා. පළවෙනි එක විදියට එයාලා අපි අරගෙන තියෙනවා ආනයන සීමා කිරීම, වාහන ආනයන සීමා කරලා තියෙනවා. මේ 16 වෙනිදා සිට ක්‍රියාත්මක සීමා කිරීම සඳහා ඒගොල්ලෝ පනවලා තියෙනවා. යොදාගෙන තියෙන්නේ බදු පැනවීම නැත්නම් කස්ටම් ඩියුටි එක 150ක විතර කල් 130ක තිබ්බ කස්ටම් ඩියුටි එක තව 115ක් ඔකට ඇඩ් කරලා 145 රේන්ජ් එකට ඇවිල්ලා තියෙනවා. අර සමස්ත වාහනයකට 150ක ප්‍රති වෙන කතාවක් නෙමෙයි තියෙන්නේ. මෙච්චර කල් තිබ්බ ටැක්ස් එක 130 රේන්ජ් එකේ කස්ටම් එක ඒක තව 115ක් ඇඩ් වෙලා තියෙනවා. ඒකෙන් 150 කියන්නේ 145කට පහක් වදු වදින විදිහට තමයි එතන දෙන්නේ. එහර රජය බලාපොරොත්තු වෙන වාහන ආනයනයේ යම් කිසි සීමාවක් ඇති වෙයි කියන කාරණේද මේ 330 31 32 ඔය විදිහට රුපියල් ප්‍රමාණය ඩොලරයක් සඳහා ගෙන රුපියල් ප්‍රමාණය අප්‍රමාණීය වීමේදී තව විශේෂ දේවල් ප්‍රමාණයක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඩොලර් කියන්නේ අපි දන්නවා මුදල් වර්ගයක්. ඒ කියන්නේ අපිට අපේ ව්‍යවහාර මුදල් ඒකකේ නොඋනට ඩොලර් කියන්නේ ව්‍යවහාර මුදල් වර්ගයක්. ඒ කියන්නේ ලෝකේ අන්තර්ජාතික ව්‍යවහාර මුදල් එකක්. ඔත් හරි අපි දන්නවා මුදල් ශේෂ ළඟ තියාගන්න මිනිස්සු කැමැත්තක් දක්වනවා ගණදෙනු චේතනාවෙන්, ආරක්ෂණ චේතනාවෙන් සහ සමප්‍රේක්ෂණ චේතනාවෙන්. ඒතර ඩොලර් ළඟ තියන මිනිස්සු සමප්‍රේක්ෂණ චේතනාවෙන් මුදල් ළඟ තියා ගැනීම නැත්නම් ලාභ ලැබීමේ අරමුණින් මුදල් ළඟ තියාගන්න ඕන වගේ හැඟීමක් ආවොත් සහ ආර්ථිකමය වශයෙන් ඒකට ඒ හැඟීම ජනිත වෙන විදිහට කියන්නේ ඒගොල්ලන්ට එහෙම හිතන විදිහට වැඩි වෙනවා නම් තවදුරටත් මේ ගැටලුව ප්‍රබල තත්යකට යයි. මොකද සමප්‍රේක්ෂණ චේතනාව කියන ඉදිරියේදී ඩොලරයක් සඳහා ගෙවන රුපියල් ප්‍රමාණය වේගයෙන් වැඩි වෙයි කියන තැනට මිනිස්සු හිතන්න ගත්තොත් අනිවාර්යයෙන්ම රෙමිටන්ස් ටික ස්ලෝ ඩවුන් වෙයි. ඊට පස්සේ මිනිස්සු ඉන්වෙස්ටර්ස්ලා මේ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙනවා. පහුගිය කාලේ ඒ දේ සිද්ධ වුණා. ෂෙයා මාකට් එකකින් විශාල ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා ප්‍රමාණයක් පහුගිය මාස කිහිපය තුළ අපේ විශේෂයෙන්ම සම්පත් බැංක HNB ජෝන් කිල්ස් වගේ ප්‍රබල ජෝන් කිල්ස්ලා බිලියන් 4.4ක් ෂෙයා මාකට් එකේ ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා අයින් කරගෙන තියෙනවා. මේක ෂෙයා මාකට් එකට ලොකු ඉෆෙක්ට් එකක් නොදුන්නේ ලෝකල් ඉන්වෙස්ටර්ස්ලා ඒක හැන්ඩල් කරගෙන ගේ හින්දා කියන කාරණේ අතිශයින් වැදගත්. මොකද ඕවා තමයි රෙමිටන්ස් එළියට යන විදි. විශේෂයෙන්ම අපේ ෆොරින් කරන්සි එළියට යන විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මේකේ අපි පළවෙනි වීඩියෝ එකේම අපි මේ පෙර වීඩියෝ එක සඳහන් කරා ආනයන සීමා කිරීමම මේකට ප්‍රමාණවත් වෙයිද කියන කාරණේ ප්‍රශ්නගත වුණා. මොකද අපි ප්‍රොපෝස් කරේ පොලි අනුපාත අඩු කරලා මේ එළියේ තියෙන මුදල් ටික අඩු කරන්න ඕන. මොකද පරිභෝජන වියදම අඩු කිරීම නොකළහොත් මේක පාලනය කරගන්න බැරි ලෙවල් එකකට එනවා. විශේෂයෙන්ම තෙල් වලට රජ විසින් සහන ආධාර අනිවාර්යයෙන්ම ඉවත් කිරීම සිදු කළ යුතුයි. ඒ හරහා තෙල් පරිභෝජනය මොන දේ කිව්වත් මොන ප්‍රශ්නයක්වත් තෙල් පරිභෝජනය තව දුරටත් අපි සීමා කරගත යුතුමයි. ඊට පස්සේ ඊළඟ කාරණේ තමයි ෆොරින් රිසර්ව්ස් සහ මාකට් රිසර්ව්ස් කියන දේ අපි පොඩ්ඩක් පටලවාගෙන වගේ ඉන්නේ. ෆොරින් රිසර්ව්ස් කියන්නේ රජය විසින් පවත්වාගෙන යන රිසර්ව්ස් ප්‍රමාණයක්. ඒක මාකට් එකත් එක්ක ලොකුවට ඍජු සම්බන්ධයක් නැහැ. හැබැයි මාකට් රිසර්ව්ස් කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. එදිනෙදා ගණදුනුත් එක්ක බැඳලා තියෙන වෙළඳපොළ තුල ක්‍රියාත්මක වෙන විදේශ විනිමය වෙළඳපොළ තුල ක්‍රියාත්මක වෙන විදේශ විනිමය ගණදුන තමයි ඔක මාකට් රිසර්ව්ස් කියලා අපි හඳුනගන්නේ. එතකොට ඍජු සම්බන්ධයක් නැති වුණාට ඉන්ඩිරෙක්ට් ඉෆෙක්ට් එකක් මේක ඇතුලේ තියෙනවා. මොකද පහුගිය කාලේ මහ බැංකුව විසින් තමන්ගේ ෆොරින් රිසර්ව්ස් ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න ගොඩක් මාකට් එකේ තිබ්බ ෆොරින් රිසෝර්ස් ඇබ්සෝබ් කරගන්න කටයුතු කරා. විශේෂයෙන්ම භාණ්ඩාගාර බිල්පත් බැලුම් කර වගේ දේවල් හරහා දැනුත් ඒ ස්ටෙප් එකට අනිවාර්යයෙන්ම ඉක්මනින්ම යයි මෙයාලා. විශේෂයෙන්ම දැන් ඔය ආනයන සීමා කිරීම මේක මැයි 16 වෙනිදා සිට බලපෑම් පරිදි තමයි ක්‍රියාත්මක වෙන්නේ සහ මැයි මාසයේ LC ඕපන් කරපු ඉම්පෝර්ටර්ස්ලාට මේක බලපෑමක් නැහැ. උතනත් පොඩි අවුලක් තියෙනවා. මොකද අපි දන්නවා LC එකක් ඕපන් කරාට පස්සේ දවසක් දෙකක් ඇතුළත වෙන වැඩක් නෙමෙයි මේක. යම්කිසි සතියක් දෙකක් තුනක් යම් කාල සීමාවක් LC එක ක්‍රියේට් වෙන ප්‍රොසෙස් වෙන මේ ප්‍රොසෙස් එකේදී කාලයක් ගත වෙනවා. එතකොට ඇත්තරම ඩොලර්ස් ටික එළියට යන්න පටන් ගන්න LC එක අවසන් වුණාට පස්සේ ඒ වැඩ ටික අවසන් වුණාට පස්සේ එතකොට මේකේ තවදුරටත් ලංකාවේ එළියට ඩොලර්ස් යෑමට නියමිතයි
ඉදිරි දින කිහිපය තුළ. එතකොට ඒ හරහා අනිවාර්යයෙන්ම බලපෑමක් සිදුවේ. මේක අපි කිව්වා එකපාරට වෙන දෙයක් නෙමෙයි. මේක සංකීර්ණ ක්‍රියාවලියක් තුළ දවස් කිහිපයක මාස කිහිපයක වැඩ අපේ ආර්ථිකය හැසිරීමත් එක්ක වෙන වැඩක්. ඒ හින්දා මේක අර එකපාරට මේ පිපිරීමක් සිදුවීමක් නෙමෙයි. අපිට දැනෙන මට්ටමකට එකපාරට ආවා මිසක් මේක මාස ගාණක් තිස්සේ වෙන දෙයක්. අපි සෙන්ට්‍රල් බැංක් එකේ ක්‍රියාකාරීත්වය චුට්ටක් අපි ඔබ්සර්ව් කරොත් අපිට තේරෙනවා මෙයාලා දිගටම රිසර්ව්ස් කලෙක්ට් කරගන්න ලොකු මහන්සියක් දැරුවා. එතකොට ඒකෙම පැහැදිලි වෙනවා මොන වගේ තත්ත්වයක් ඉදිරියට එයිද කියන එක සෙන්ට්‍රල් බැංක් එක ඔබ්සර්ව් කරලා තිබ්බ හින්දා තමයි වගේ ක්‍රියාමාර්ග වලට ගියේ. ඉදිරියේදී අනිවාර්යයෙන්ම පොලි අනුපාතය ඉහළ දැමීමක් සිදු කරලා යුතුමයි. මොකද කන්සම්ප්ෂන්ස් අපි පහළ දැමිය යුතුයි. ඒ හරහා අපිට ආනයන සීමා කර ගැනීමක් ඔටෝමැටිකලි සිද්ධ කරගන්න පුළුවන්. ඩිරෙක්ට් ආනයන වලට අත දානවට වඩා ඒක අනිවාර්යයෙන්ම හොඳ දෙයක් විදියට තමයි යෝජනා කරන්න පුළුවන්. ඊට පස්සේ අර කියපු තත්ත්වයේ මිනිස්සු තුල පොඩි වැරදි මතයක් හැදුනොත් මේක කියන්නේ වැරදි හෝ හරි මතයක් නිර්මාණය වුණොත් ඩොලර් රේට් එක රුපියල් 350 400 වගේ තැනකට යයි කියලා ආයි මේ මිනිස්සුන්ගේ අතේ තියෙන ඩොලර්ස් ටික එන එක ස්ලෝ වෙයි. මොකද සමප්‍රේක්ෂණ චේතනාවේ මිනිස්සුන්ට එනවා. සම්ප්‍රේක්ෂණ චේතනාවට ආවට පස්සේ ඉදිරියේදී වැඩි ලාභයක් අපේක්ෂාවෙන් ඩොලර් ළඟ තියාගන්න පෙළඹෙයි. ඊට පස්සේ මේ යන විදියට අපි දවසකට රුපියල් 2.50 3ක් අතර ප්‍රමාණයක් අප්‍රමාණ වීමක් මෑත කාලීන මේ දින කිහිපය තුළම සිද්ධ වුණා. මේක මේ විදියට මාසයක් වගේ ගියොත් මේ මාසය අග වෙනකන්වත් ගියොත් ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙයි. මොකද ඩොලර් එකේ අගය රුපියල් 350 රේන්ජ් එකටවත් එතකොට ඉක්මනින්ම ළඟා වෙයි වගේ එකක් පෙන්නුම් කරනවා. මේ යන ට්‍රෙන්ඩ් එක මේ විදිහටම කන්ටිනියු වුණොත් එහෙම නොවේ කියන බලාපොරොත්තු තියෙනවා. මොකද ඒ සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගත යුතුයි කියන කාරණය තමයි. ඉතින් විශේෂම පොලි අනුපාත ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තෙල් ආනයනය කිරීම, තෙල් ආනයනය කිරීම මාකට් රිසර්ව්ස් වලින් තෙල් ආනයනය කරනවා කියන තැන අපි ආනයනය වෙනවා නම් එතකොට අපිට ගවර්න්මන්ට් එක නැත්නම් සෙන්ට්‍රල් බැංක් එකට ඇබ්සෝබ් කරගන්න තියෙන ඩොලර්ස් ප්‍රමාණය තමයි අපිට වෙන රටකට යන්නේ. ඔන්න ඔය කාරණේත් අපි සැලකිලිමත් වෙන්න ඕන. අර පරිභෝජන භාණ්ඩවල මිල වැඩි කළ යුතුයි කියන යෝජනාව ගෙනාවේ. ඒකයි මොකද මේ හරහා තෙල් කියන පරිභෝජන භාණ්ඩෙත් ඉල්ලුම ක්‍රමයෙන් අඩු කිරීමට හැකියාව තියෙනවා. ඕවා තමයි ගත හැකි සහ ගත යුතු ක්‍රියාමාර්ග වෙන්නේ. බලමු යම් ගැටලුකාරී තත්ත්වයක් ඉතාමත් සමීපයේ අපි කටයුතු කරන්නේ. මෙහෙම දිගින් දිගට මේ විදිහට සෑහෙන ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙන රටක් විදියට. මොකද ආර්ථිකමය වශයෙන් අපි විශේෂයෙන්ම අපනයනයට එහා ගිය ආනයන මත රැඳෙන රටක් වෙනවා. විශේෂයෙන්ම ඩොලර් රේට් එක විදේශ විනිමය අනුපාතය රඳවා ගැනීම ඒක අර කෘතිම ලෙස රඳවා ගැනීමට එහා ගිහිල්ලා හරි විදියට වෙළඳපොළ හරහාම පාලනය කිරීමට ඉක්මනින්ම ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයි කියන කාරණේ පෙන්වන්න කරනවා.